මම ඔයාලට පොඩි ගානක් ලියන්නම් මෙහෙම බෝඩ් එකේ. බලන්න වර්ගමූල ඍණ 4 වැඩි කිරීම වර්ගමූල ඍණ 9යි කියලා ලියන්න. මම ලියනවා. දැන් මොකුත් නොකිය මම ඔයාලට මේක හදන්න කිව්වොත් ඔයාලා කරන්නේ හරි 4 9න් වැඩි කළොත් 36යි ඍණයි වැඩි කළොත් ලකුණ ධනයි ඒ අනුව 36 වර්ගමූලය කියන්නේ 6යි කියලා ලියන්න. හරි මේක සම්පූර්ණයෙන් වැරදි. හරි ඉතින් දැන් කල්පනා කරයි මොකද්ද වැරද්ද කියලා. 4 9 36 ඍණ වැඩි කළොත් ධන ඒකේ වර්ගමූලය 6. නමුත් මෙතන ප්‍රශ්නය මේකේ ආරම්භයේම දෝෂයක් තියෙන්නේ. මෙහෙම වර්ගමූල අස්සේ ඍණ තියෙන්න බෑ. ඒවා අපි හඳුන්වනවා අතාත්වික සංඛ්‍යා ලෙස. එතකොට O level සීමාව තුල අපි මේක මෙහෙම වැරද්දක් ලෙස දැක්කත් A level සීමාව තුලදී මෙන්න මේ වගේ එකක් ඍණ 4 වර්ගමූලය ගත්තොත් මේක අතාත්වික සංඛ්‍යාවක්. නමුත් මේක අපි අයෝඩා කියන සංකේතයකට ආදේශ කරගෙන මේකේ විසඳීමක් අපි කරනවා. ඒක උසස් පෙළ ගණිතය කරන්නේ. එතකොට මූල ඍණ 4 කියලා කියන්නේ වර්ගමූල ඍණ 4 කියන්නේ අතාත්වික සංඛ්‍යාවක්. ඒතර අතාත්වික සංඛ්‍යා කියලා જાතියක් O level සීමාවේ නැහැ. O level වල 11 රච්ච පුතේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා. එහෙනම් අද මතක තියාගන්න හිතන්න යමක් තාත්වික සංඛ්‍යා නොවන සංඛ්‍යා තියෙනවා. මේ වගේ ඒවා අපි හඳුන්වනවා අතාත්වික සංඛ්‍යා ලෙස. ඒක අපි උසස් පෙළදී අයෝඩා කියන සංකේතයට ආදේශ කරගෙන විසඳීමක් කරනවා. හරි right